එක දවසක් පර්වතයක් ඇතුළේ තිබ්බ ගලක් මෙන්න මෙහෙම කතාවක් කිව්වා. මට නම් කිසිම වටිනාකමක් ලැබෙන්නේ නැහැ. මට හැමදාම ලැබෙන්නේ දරා ගන්න බැරි පීඩනයක් සහ දරා ගන්න බැරි උෂ්ණත්වයක් විතරයි කියලා. කාලය ගියා පුතේ. දවසින් දවස එයාට ලැබෙන පීඩනය වැඩි වුණා. දවසින් දවස එයාට ලැබෙන උෂ්ණත්වය වැඩි වුණා. සහ එයාට අඩුම එතනින් පැනලවත් යන්න බැරි වුණා. දිගු කාලයක් තිස්සේ ඒ ගල ඒ විදිහට පීඩනය සහ ඒ උෂ්ණත්වයත් එක ගිහිල්ලා දවසක් ඒ ගල දිලිසෙන්න ගත්තා. ඒ කියන්නේ ඒ ගල දියමන්තියක් බවට පත් වුණා. ඉතින් පුතේ ඊට පස්සේ ඒ දියමන්තිය මෙන්න මෙහෙම කතාවක් කිව්වා. ඒ ලැබුණු පීඩනය, ඒ ලැබුණු අධික පීඩනය, ඒ ලැබුණු අධික උෂ්ණත්වය තමයි අද මාව දියමන්තියක් කරේ කියලා. ජීවිතෙත් එහෙමයි පුතේ. අපි හිතන්නේ නැති විදිහට අපිට ප්‍රශ්න එනවා, අපිට පීඩනය වෙනවා, අපිට විභාග එනවා, ඒ වගේම තමයි අපි අසාර්ථක වීම වෙනවා. ඉතින් ඒවෙන් පාඩමක් ඉගෙන ගන්න, ඒ පාඩමක් ඉගෙනගෙන එතනින් ඉස්සරහට යන්න. එහෙම නොවුනොත් අපිත් හැමදාම පුංචි ගලක් විතරයි. ඉතින් පීඩනය දරාගෙන ඉස්සරහට යන්න අපි හැමෝටම පුළුවන් දියමන්තියක්